හැමදෙනාටම තෙරුවන් සරණයි. ගිරිබාව සීලස්වරණ පුණ්‍ය භූමියේ සවස් කාලයේ සිදු කරනු ලබන ඖෂධ 108කින් යොත් බේසජ පූජාවන් සිදු කිරීමටයි බලාපොරොත්තු වන්නේ. එම නිසා පළමුවෙන් කවුරුත් සාදු නාදයක් පවත්වා নমස්කාරය කියමු පන්සිල් සමාදන් වීම සඳහා. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි ติสารณกมนังสัมปุณนังปานาติปาตาวิรมณีสิกขาปดังสมาธิยามิอดินนาดานาวิรมณีสิกขาปดังสมาธิยามิกามิสุมิจฉาจาราวิรมณีสิกขาปดังสมาธิยามิมุสาวาทาเวรมณีสิกขาปดังสมาธิยามิสุรามีเรยมัจจปมาดัฏฐานาเวรมณีสิกขาปดังสมาธิยามิติสรเนนะสัตถิงปัญจศีลังธัมมังสาธุกังสุรักขิตังกัตวาปมาเดนะสัมปาเดตගිරිබාව සීලස්වරණ පුණ්‍ය භූමියේ වැඩ සිටින ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි. අද සවස් කාලයේ සිදු කරනු ලබන ඖෂධම 108කින් යොත් බේසජ පූජාවන් සඳහා සදහැබර දායකත්වයන් බාර ගනිමින් මාලි කරවිට මහත්මිය සිදු කරන්න බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම කුසල් විමුක්ති කරුණාරත්න පුතුණුවන්ගේ අද ජන්මදිනය සිහිපත් කරගෙන
දරුවාට නිදුක් නිරෝගී සුබ උපන්දිනයකට ආශිර්වාදය ලබා දීමම අරමුණු කරගෙනයි මේ විශේෂ ඖෂධම 108කින් යුත් බේසජ්‍ය පූජාවන් සිදු කරලා ඒ උතුම් ආශිර්වාදයන් ලබා දෙන්න බලාපොරොත්තු වෙන්නේ. විශේෂයෙන්ම පින්වත් මාලික් කරවිට ඒ මහත්මියගේ දායකත්වයෙන් මත සීල ස්වර්ණ කාර්ය මණ්ඩලය හරහා පැය ගාණක් විහිස වෙලා මහන්සි වෙලා ඖෂධම 108ක් එකෙන් එකට තම්බාගෙන පෙරාගෙන මේ ජීවමාන වැඩ සිටින්නා හා සමාන භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධ ආසනය මත තැන්පත් කරන්ට යෙදුණා. විශේෂයෙන්ම පින්වත් කුසල් විමුක්ති කරුණාරත්න පුතුණුවන් ජීවිතේ අවුරුදු ගාණක් ආපස්සට හැරිලා බලන්න. අද වන් දවසක ඔබ මව්ගේ කුසෙන් මේ ලෝකයේ එළිය දැක්කා. අම්මා ඔබව කුසේ දරාගෙන දින ගණන් සති ගණන් මාස ගණන් ගෙවිගෙන යද්දී ග්‍රෑම් 500ක් කිලෝ එකක් වගේ බරක් මේ කුසේ දරාගෙන අම්මා ඔබ පෝෂණය කළා. පින්වත් දරුවනි අපේ අතට මේ පුංචි දෙයක් දීලා විනාඩි 5ක් 10ක් මේ අතේ තියාගෙන ඉන්න කිව්වොත් ඒ දේ අපට අමාරු නිසා අපහසු නිසා අපි ඒක පැත්තකින් තියාගෙන. නමුත් අම්මා කියලා කියන්නේ ඒ තරම් අමාරුකම් අපහසුකම් වේදනාකාරී ස්වභාවයන් මොනතරම් දැනුණත් ඒ සියල්ලක්ම දරාගෙන ඔබව අදවන් දවසක මේ ලෝකෙට පැද්දුවා. ආන් ඒ නිසායි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වදාළේ අම්මයි තාත්තයි මේ උරහිස දෙපැත්තේ තියාගෙන අවුරුදු 100ක් මල මුත්‍රා අදිමින් උපස්ථානයන් කළා. මව්ගේ ණයෙන් පියාගේ ණයෙන් අපට කවදාවත් නිදහස් වෙන්න පුළුවන් කමක් නැහැ. ඒ තරම් ණයක් බරක් අපි අපේ ජීවිතයේ දෙමව්පියන් වෙනුවෙන් තියෙනවා. සමහර වෙලාවට සමහර අවස්ථාවන් වලදී තව කෙනෙක්ගේ වචනයක් ඉවසන්න අමාරු වෙන්න පුළුවන්. සමහර වෙලාවට සීරීමක්. නමුත් සමහර අම්මලා දරුවන් මේ ලෝකෙට උපද්දවනවා. ඒ අම්මලාගේ කුසවල් වල මැහුම් 10 15 ඒ තරම් වේදනාවක් දරාගෙන දරුවන් මේ ලෝකෙට උපද්දවන්නේ. ඒ නිසා අද මාලි කරවිට මෞතුමිය කල්පනා කළා පෙනත් කුසල් විමුක්ති කරුණාරත්න පුතුණුවන්ගේ ජන්මදිනයේ දවසේ පුතුණුවන්ට හිසේ ඉඳලා දෙපාන්තේ දක්වාම පුංචිෝ ලෙඩක් දුකක් රෝග පීඩාවක් උපද්‍රවයක් අතුරු අන්තරාවක් එල්ල වෙලා තියෙනවා නම් මේ සියල්ලක්ම යටපත් භාවයට පත් කරලා නිරෝගී සම්පත්තියෙන් ඒ දරුවාගේ ඉදිරි අනාගත කටයුතු සියල්ලක්ම සර්වත් ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කියන සිතුවිල්ලෙන්මයි මව්ගේ හද මඩලෙන් එන ඒ උතුම් ආශිර්වාදයත් සංඝයා මේ සිදු කරන ඒ උතුම් ආශිර්වාදයත් පින්වත් පුතුණුවන්ගේ ජීවිතයට ඒ ශක්තිය ජන්මදිනයේ දවසේ ලබා දෙන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා පළමුවෙන් කවුරුත් ගෞරවනීය මහා සංඝරත්නය සමග එකට තෙරුවන් වන්දනාවන් සඳහා ගාථාවන් කියමින් තුනුරුවන් වන්දනාව සිදු කරගන්න. සාදු 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 නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඉතිපිසෝ භගවාරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදෝ
අනුත්තරෝ පුරිස ධම්ම සාරති සත්තා දේව මනුසානං බුද්ධෝ භගවාති සාක්කාතෝ භගවතා ධම්මෝ සන්දිට්ඨිකෝ අකාලිකෝ ඒපත්සිකෝ පනයිකෝ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝහිති සුපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ ඥාය පටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ සාමීති පටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ යදිදම් චත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුංගලා ඒස භගවතෝ සාවක සංඝෝ ආගුණෙය්‍යෝ පාගුණෙය්‍යෝ දක්ඛිනෙය්‍යෝ අංජලි කරණීයෝ අනුත්තරං පුඤ්ඤක්කෙත්තං ලෝකත්සාති සාදු සාදු සාදු. තෙරුවන් වන්දනාවෙන් අනතුරුව පින්වත් මාලි කරවිට මව්ගේ දායකත්වයන් මත සිල ස්වර්ණ කාර්ය මණ්ඩලය හරහා බොහෝම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් සකස් කරලා තියෙන මේ සීල පූජාවන් මේ ජීවමාන වැඩ සිටින්නා හා සමාන භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් ඒ වගේම උතුම් දයාක සව්වන් වහන්සේලාගේ ධාතුන් වහන්සේලා මේ දා කරුණුවේ වැඩ සිටිනවා. නිරෝගිමත් ශ්‍රාවකයන් වහන්සේලා අතර අගතැන්පත්ලාභී උතුම් බක්කුල මහා රහතන් වහන්සේගේ ධාතුන් වහන්සේලා වැඩ සිටිනවා. ආන්ගේ සියලුම ධාතුන් වහන්සේලාත් අරමුණු කරගෙන පින්වත් කුසල් විමුක්ති කරුණාරත්න පුතුණුවන්ගේ ජන්මදිනයේ දවසේ ඒ උතුම් ආශිර්වාදාත්මක ඖෂධ පූජාවන් අපි සිද්ධ කරනවා. පින්වත්නි, මේ කයට වැළඳෙන 108ක් ලෙඩ රෝග යටපත් මහාදීට පත් කරන්න පුළුවන් ඒ තරම් ආනුභාවයක් ආශිර්වාදයක් මේ ඖෂධ පූජාවන් වල තියෙනවා. ඒ නිසා ඔබේ ජීවිතේ කල්පනා කරන්න, ඉසේ රදයක්, බඩේ අමාරුවක්, ඇගේ පතේ වේදනාවන් වලට යම් බෙහෙතක් හේතක් පාවිච්චි කළාම ඔබට දැනෙන සුවපත් භාවය බුදු කෙනෙක් අරමුණු කරගෙන මේ වාගේ පූජාවක් සිදු කරද්දී කොයි තරම්නම් ආශිර්වාදයක් ලබන්න පුළුවන්ද? එනිසා සියලු පූජාවන් වල අනුහස් බලවේගය කුසල් විමුක්ති කරුණාරත්න පුතුණුවන්ට නිරෝගිමත් ජන්මදිනයකට ආශිර්වාදයක්ම වේවා කියන සිතුවිල්ලෙන් මේ ගාථාවන් මා කීවාට පසු කවුරුත් කියවමින් ඖෂධ පූජාව සිදු කරගන්න. නිවේදයාමි සම්බුද්ධං විතරාගං මහාමුනිං නිමන්තයාමි සුගතං ලෝකජෙට්ටං නරාසබං ගනසාරප්ප දිප්තේන දීපේන තම දන්සිනා
තිලෝක දීපං සම්බුද්ධං පූජයාමි තමෝනුදං පූජේමි බුද්ධං කුසුමේනනේන පුඤ්ඤේන මේතේන ලබාමි මොක්ඛං පුප්පං මිලායාති අතයි ධම්මේ ආයෝ තතහායාති විනාස භාවන් වසන්නං සීතලං සුද්ධං පානීයං උපනාමිතං අනුකම්පං උපාදාය පතිගන්හාතු මුත්තමං සේවිතං ධම්ම රාජේන පත්තුං සම්බෝධි මුත්තමං පූජේමි බෝධි රාජානං බේසජ්ජං උපනාමිතං ඉන්දනීල වන්න පත්හ සේතකන්ද බාසුරං සත්තු නෙත්ත පංකජාහි උචිතංග සාදතං අංග බෝධි නාම වාම දේවරොක්ක සන්නිබං තං විශාල බෝධිපාද තන්නමාමි සම්බදා ඉමේතේ මහාබෝධි ලෝකනාතේන පූජිතං අහන්ජිතේ නමත්සාමි බෝධිරාජා නමත්තුතේ සුපතිට්ඨිත රත්නානුරාධපුරේ සමදිට්ඨිත දක්ඛේන සාක බවං සුභ මේඝ වනම්භර මේඝ නිබං
ජය බෝධි මාං පාන මාමි වරං සාදු සාදු සාදු. ඒ උදාාරතර ඖෂධ පූජාවන් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ අනන්ත ගුණයන් හදවතේ දරාගෙන සියලු පූජාවන් සිද්ධ කළේ කුසල් විමුක්ති කරුණාරත්න පුතුණුවන්ගේ අද ජන්මදිනය සිහිපත් කරගෙන පුතුණුවන්ගේ ඉසේ ඉඳලා දෙපාන්තය දක්වාම පුංචි හෝ ලෙඩක් දුකක් රෝග පීඩාවක් උපද්‍රවයක් අතුරු අන්තරාවක් එල්ල වෙලා තියෙනවා නම් ඒ සියල්ලක්ම යටපත් භාවයට පත් කිරීම අරමුණු කරගෙනමයි මේ මොහොතේදී අපි බලාපොරොත්තු වෙන්නේ පින්වත් කුසල් විමුක්ති කරුණාරත්න පුතුණුවන්ගේ ජීවිතයත් මාලි කරවිට ඒ මෞතුමියගේ ජීවිතයත් පවුලේ හැමෝගම ජීවිතත් අපි බුදුරජාණන් වහන්සේගේ බුදුගුණ වටා පිහිටවනවා. පින්වත්නි, බාහිරින් එන අඳුරු බලවේග කිසිවකට උපද්‍රවයක් හානියක් අපේ ජීවිතවලට පින්වත්නි කිසිදු අන්තරාවක් කරන්න පුළුවන් කමක් නැහැ. ඒ තරම් ආරක්ෂක ධර්මතාවයක් ආරක්ෂක රැකවරණයක් ඒ බුදුගුණ නවග්‍රහ සිත සාන්තියෙන් ලබන්න පුළුවන්. ඒ නිසා ඔබ හැමදෙනාටම ඒ උතුම් නවග්‍රහ සිත සාන්ති ආශිර්වාදයේ පිහිට ආරක්ෂාව සැලසේවා කියන සිතුවිල්ලෙන් මේ නවග්‍රහ සාන්ති ආශිර්වාදය ලබා ගන්න. අරහං බුදු ගුණෙන් මගේ ඉරෝගේ අපල දුරු වේවා ලෙඩ දුක් බිය නොවී කිසිත් සපත සතුට ලං වේවා සම්මා සම්බුද්ධ තෙදින් සඳුගේ අපල දුරු වේවා මාරක බාධක වැළකී මගේ පැතුම් ඉටු වේවා විඤ්ඤාචරණේ බලයෙන් අඟහරු දොස් දුරු වේවා වසවිස ගිනි සතුරු විපත් මා වෙත ලං නොම වේවා සුගතෝ බුදු ගුණෙන් මගේ බුදගේ අපල දුරු වේවා ගුණ නුවණින් වැඩි සියලෝ සප සම්පත් ඉතිරේවා ලෝක විදෝතෙදින් මගේ ගුරුගේ දෝෂ දුරු වේවා සතුට සමාදානය මට නිරෝගී සුව වැඩි වේවා අනුත්තරෝ බුදු ගුණයෙන් සිකුරු අපල දුරු වේවා සිතුමින වැනි රුවන් ගබක ආයුෂ මගේ වැඩි වේවා
පුරිස ධම්ම සාරති බල මහිමෙන් සැඩසෙන සුරාගේ අපල විකල භූත දෝස ගැටුම් වැටුම් කොඩි වින දුරර සියලු මෙකී දෝස විලස සාදු ජය බෝරුක ජින පංජරයක් වේවා සෙනසුරු දොස් දුරු වේවා සත්තා බුදු ගුණෙන් මගේ රාහු අපල දුරු වේවා යක්ෂ ප්‍රේත වින බන්ධන අහෝසි වී දුරු වේවා භගවා යන විදුරවියෙන් කේතු අපල දුරු වේවා මගේ කයට බසට සිතට සපත සතුට වැඩි වේවා මකර කුම්භ මිථුන තෙරස මාරක බිය දුරු වේවා කැපී කෝටියක්ම දෝස මට ජය මග එළි වේවා සිංහ මේස ධනු තුන් රැස බාධක බිය දුරු වේවා තිසරණ සරණින් ජය සිරි සුබ සිත මට ලං වේවා මීන කටක නුහුණු තෙරස සමග්‍රහ දොස් දුරු වේවා ජීව සිද්දී බලය මගේ බුදු සරණින් සුරකීවා උසබ කන්‍යා තුලා තෙරස සමග්‍රහ දොස් දුරු වේවා ජීව සිද්දී බලය මගේ බුදු සරණින් සුරකීවා උසබ කන්‍යා තුලා තෙරස
සමග්‍රහ දොස් දුරු වේවා දම් සරණින් මගේ අපල දුරු වී සිරිසත වේවා රාහු කේතු රවි සඳු කුජ බුධ ගුරු කිවි ශාසන සුරු නීච පාප අපල මගේ සංඝ සරණින් දුරු වේවා තෙරුවන් ගුණ සුවඳ අමා ඔසුවෙන් මට සැප වේවා මගේ ගෙදර අයට මටද ජය සිරිසෙත ලං වේවා සාදු 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 ඒ උදාාර්ථර නවග්‍රහ සිත සාන්තිය පිහිට ආරක්ෂාව කුසල් විමුක්ති කරුණාරත්න පුතුණුවන්ගේ ජන්මදිනය දවසේ දරුවාට ආශිර්වාදයක් වේවා පරි සමන්තතෝ තායි තීති රක්ඛතීති පරිත්තං පිරිත කියලා කියන්නේ මහා ආශිර්වාදයක් රැකවරණයක් ලබන්න පුළුවන් එදා ආයු වඩක කුමාරයා දවස් 7කින් මාරක අනතුරකට පත් වෙනවා කියද්දි පින්වත්නි බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා වන්දනා කරලා බුදුරජාණන් වහන්සේට පින්වත්නි කාරණාවන් සිහිපත් කළා. බුදුරජාණන් වහන්සේ වදාළේ සංඝයා ලවා ආශිර්වාදය ලබා ගන්න කියලා. එදා දරුවා අසල තියාගෙන සංඝයා සිත් පිරිත් දේශනාවන් සිදු කළා. යොදුන් ගානක් ඈත ඉඳලා අවිරුද්ධක නැමැති යක්ෂයෙක්ගේ ගොදුරක් බවට පත් වෙන්න හිටපු දරුවා පින්වත්නි සංඝයාගේ සිත් පිරිත් දේශනාවන් වල බලයට ඈත ඉඳලා මගහැරිලා නැවත ගියාමයි අවුරුදු 120ක් යනකම් අය උපද්ද්‍රවයන් වලට පත් උනේ නැහැ. ඒ නිසා ඒ තරම් දීර්ඝායුෂයක් වින්දනය කරගත්තේ මාර කනතුර ගැලවුණු නිසා. ඒ නිසා පින්වත් කුසල් විමුක්ති කරුණාරත්න පුතුණුවන්ගේ යම් මාර කනතුරක් දෝෂ උපද්ද්‍රවයක් වෙද්ද ඒ සියල්ලක්ම නැති කරන්න දරුවාට ඒ උතුම් ජයපිරිත් දේශනාවන් අපි සිද්ධ කරනවා ජන්මදිනයේ දවසේ මේ කරන උතුම් ජයපිරිත් දේශනාවන් වල උතුම් ආශිර්වාදයේ සිත සාන්තිය පින්වත් දරුවා ඇතුළු පවුල හැම දිනාටම ජය මංගල්‍යයක්ම වේවා කියන සිතුවිල්ලෙන් මේ දේශනාවන් ශ්‍රවණය කරගන්න. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සිරිදිති මති තේජෝ ජය සිද්ධි මහිද්දී මහා ගුණං අපරිමිත පුඤ්ඤාදිකාරස්ස සබ්බන්තරාය නිවාරණ සමන්තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ද්වත්තිංස මහා පුරිෂ ලක්ඛනානුභාවේන අට්ඨොත්තර සත මංගල ලක්ඛනානුභාවේන චබ්බන්න රම්ස්යානුභාවේන කේතුමාලානුභාවේන දස පාරමිතානුභාවේන දස උපපාරමිතානුභාවේන දස පරමත්ත පාරමිතානුභාවේන සීල සමාධි පඤ්ඤානුභාවේන බුද්ධානුභාවේන ධම්මානුභාවේන සංඝානුභාවේන තේජානුභාවේන ඉද්ධානුභාවේන බලානුභාවේන
ඤේය ධම්මානුභාවේන චතුරාසීති සහස්ස ධම්මක්ඛන්ධානුභාවේන නවලෝකොත්තර ධම්මානුභාවේන අට්ඨංගික මග්ගා අට්ඨ සමාපත්ත්‍යානුභාවේන ජල විඤ්ඤානුභාවේන මෙත්තා කරුණා මුදිතා උපේක්ඛානුභාවේන රතනත්ථය සරණා නුභාවේන තුයං සම්බ රෝග සෝක උපද්දව දුක්ඛ දෝමනස්සු පායාසා විනස්සන්තු සම්බ සංකප්පා තුයං සමිජ්ජන්තු දීඝායුකෝතු සතවත්ස ජීවේන සමංගිකෝ හෝතු සම්බදා ආකාශ පබ්බත වන භූමි තටාක ගංගා මහා සමුද්ද ආරක්කක දේවතා සදහාතුම් මේ අනුරක්ඛන්තෝ සබ්බ බුද්ධා නුභාවේන සබ්බ ධම්මා නුභාවේන සබ්බ සංඝා නුභාවේන බුද්ධ රතනං ධම්ම රතනං සංඝ රතනං තින්නං රතනානං ආනුභාවේන චතුරාසීති සහස්ස ධම්මක්ඛන්ධානුභාවේන පිටකත්ථයානුභාවේන ජින ශාවකානුභාවේන සම්බේතේ රෝගා සම්බේතේ භයා සම්බේතේ අන්තරායා සම්බේතේ උපද්දවා සම්බේතේ දුන්නිමිත්තා සම්බේතේ අවමංගලා විනස්සන්තු ආයු වඩ්ඩකෝ ධන වඩ්ඩකෝ සිරි වඩ්ඩකෝ යස වඩ්ඩකෝ බල වඩ්ඩකෝ වන්න වඩ්ඩකෝ සුඛ වඩ්ඩකෝ හෝතු සම්බදා දුක්ඛ රෝග භයාවේරා ශෝකා සබ්බේ අනේකාන්තරායාපි විනස්සන්තුජ තේජසා ජය සිද්ධි ධනං ලාභං සොත්ති භාග්‍යං සුඛං බලං සිරියායුච වන්නෝච භෝගං වද්ධිච යස්සවා සතවත්සාච ආයෝච ජීව සිද්ධි භවන්තු තේ දේවෝ වස්සතු කාලේන සත්ත සම්පත්ති හෝතුච පීතෝ භවතු ලෝකෝච රාජා භවතු ධම්මිකෝ. අපි සිද්ධ කරගත්තා වූ සියලු පින් සක් දෙවිඳු සතරවරම් දෙවියන් ශාසන බහරදාරී ශ්‍රී විෂ්ණු දිව්‍ය රාජෝත්තමයානම් ප්‍රධාන සියලුම දෙවියන්ට මේ පින් අනුමෝදන් කරනවා. සියලු දෙවියෝ සාදු නාමදී මේ පින් අනුමෝදන් වේවා කියලා දෙවියන්ට පින් අනුමෝදන් කරගන්න. එත්තහවතාච අම්මේහි සම්පදං සබ්බේ දේවානුමෝදන්තෝ සබ්බ සම්පත්ති සිද්ධියා සබ්බේ භූතා සබ්බ සම්පත්ති සිද්ධියා සබ්බේ සත්තා අනුමෝදන්තෝ සබ්බ සම්පත්ති සිද්ධියා ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ශාසනං චිරන් රක්ඛන්තු දේශනං චිරන් රක්ඛන්තු මං පරන්ති.
ඉදම්මේ ඥාතිනං හෝතු සුගිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතිනං හෝතු සුගිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතිනං හෝතු සුගිතා හොන්තු ඥාතයෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා කායේන වාචා චිත්තේන පමාදේන අඤ්ඤයං කමමේ බන්තේ භූරි පඤ්ඤ තථාගත අඤ්ඤයං කමමේ ධම්ම සම්දිට්ඨික අකාලික අඤ්ඤයං කමමේ සංඝ සුපටිපන්න අනුත්තර සාදු සාදු සාදු. ගිරිබාව සීල ස්වරණ පුණ්‍ය භූමියේ අද 23 වන දින විශේෂ ඖෂධ 108කින් යොත් බේසජ්‍ය පූජාවන් සිදු කරන්නට යෙදුනේ පින්වත් කුසල් විමුක්ති කරුණාරත්න පුතුණුවන්ගේ අද ජන්මදිනය සිහිපත් කරගෙන පින්වත් මාලි කරවිට මහත්මිය ඒ විශේෂ දායකත්වයන් ලබා දෙමින් ඖෂධම 108ක් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් සිද්ධ කරලා පින්වත් පුතුණුවන්ට යුතුම් ආශිර්වාදයන් ලබා දුන්නා. ගෞරවනීය මහා සංඝයාත් ආශිර්වාද කරනවා ආයු වඩඩකෝ ධන වඩඩකෝ සිරි වඩඩකෝ යස වඩඩකෝ බල වඩඩකෝ වන්න වඩඩකෝ හෝතු සබ්බදා. සමදා ආයුෂේ වැඩේවා වර්ණේ වැඩේවා සැපේ වැඩේවා බලේ වැඩේවා ප්‍රඥාවම වැඩේවා. මේ ශක්ති පහ මේ ජීවිතයට පමණක් නොවේ නිවන් ලබන මොහොත දක්වාම සසර ගමනට උපකාර වෙන උපනිශ්‍රේ වෙන හේතුකාරක වෙන පිනක විපාකයක ආශිර්වාදයක් අද මේ සීල ස්වර්ණ පුණ්‍ය භූමියේ සිද්ධ කරගෙන පින්වත් කුසල් විමුක්ති කරුණාරත්න පුතුණුවන්ගේ ජීවිතයට ලබා දුන්න අවස්ථාවක්. ඒ නිසා අපි නැවත නැවතත් ආශිර්වාද කරනවා මේ ශාසනයේ නිරෝගී වැඩ සිටිය එකම මහා රහතන් වහන්සේ වෙන කවුරුවත් නොවේ උතුම් බක්කුල මහා රහතන් වහන්සේ. එදා දහස් ගාණක් සංඝයා වැඩ ඉද්දී බුදුරජාණන් වහන්සේගේ දකුණත් දිගු කරලා බුදුරජාණන් වහන්සේ සිහිපත් කළා පින්වත් මහණෙනි මගේ ශාසනයේ යම් තාක් නිරෝගීමත් ශ්‍රාවකයන් වහන්සේලා අතර යමෙක් වැඩ ඉන්නවද ඒ වෙන කවුරුවත් නොවේ බක්කුල ඔබයි කියලා තනතුරු ලබා දෙද්දී සංඝයා පිටිපසින් වඩිනා බක්කුල මහා රහතන් වහන්සේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ සිරිපා කමල් වන්දනා කරලා බුදුරජාණන් වහන්සේට සිහිපත් කළා බුදු පියාණන් වහන්සේ ඉසේ රදයක් කියන්නේ මොකද්ද? ඇඟේ පතේ වේදනාවක් කියන්නේ මොකද්ද? අඩුම තරමේ කිව්සුමකවත් වේදනා මාත්‍රයක් පිළිබඳව දැනීම් මාත්‍රයක් පිළිබඳව වචන වලින් අකුරු වලින් විග්‍රහ කරන්න පුළුවන් කමක් නොමැති බව. ඒ තරම් නිරෝගීකමක් ලබන්න සසරේ කළ පුණ්‍ය විපාකයන් වල ආශිර්වාදයන් ඒ විදිහට උපද්දවා ගත්තනම් අද මේ සීල ස්වර්ණ පුණ්‍ය භූමියේ මේ සිද්ධ කළා වූ විශේෂ පූජාවේ තිබෙන අනුහස් බලවේගය කුසල් විමුක්ති කරුණාරත්න පුතුණුවන්ගේ ජීවිතයට නොඅඩුව ආශිර්වාදයක් වෙලා සුවසේම ගමන් කරන්න පුළුවන් ඒ තරම් ආශිර්වාදයක් ඒ මව්ගේ දායකත්වයෙන් මත අද මේ පින්කම් සිද්ධ කරන්නට යෙදුනේ පින්වත් දරුවනේ අපේ ජීවිතේ අපි ගොඩාක් දෙමව්පියන්ට ණය ගැතියි ඔබේ ඔය අත් දෙක එකට එකතු කරලා සෑයක් බෝධියක් වඳින වාරයක් පාසා මව්ට පියාට ණය ගැතියි ඔය අත් දෙක එකට එකතු කරන්න පුරුදු පුහුණු කළේ අම්මා තාත්තා නිසා ඒ විතරක් නෙවෙයි මේ වම් අත මේ දකුණු අත මේ දකුණු අතෙන් ආහාර ටික ගන්න කියලා කන හැටි අපට උගන්වලා තියෙනවා මේ මහා පොළවේ දන ගහගෙන යද්දී මව්ගේ පියාගේ වාරුවෙන් තමයි මේ මහා පොළවේ අපි නැගී හිටින්න ශක්තියක් ගත්තේ
මේ මහා පොළොවේ ඇවිදින මොහොතක් වාරයක් පාසා අපි අපේ ජීවිතයේ දෙමව්පියන්ට ණය ගැති ඒ විතරක් නොවේ අඳින වස්ත්‍රයක් පාසා සමහර වෙලාවට අපි ඒකක විදිහට ගොඩාක් ගණන් කරන්න දන්නවා සමහර වෙලාවට ලක්ෂ ගණන් මිලියන ගණන් බිලියන ගණන් කරන්න දැනගත්තාත් මව් මෙච්චර ගාණක් Tamanට බත්ගුලි ගාණක් කවලා තියෙනවා තාත්තා මෙච්චර ගාණක් බත්ගුලි කවලා තියෙනවා කියලා අපිට ඒකක විදිහට සඳහන් කරන්න පුළුවන් කමක් නැහැ ඒ අයගේ මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා කියන මේ සතර බ්‍රහ්ම විහරණයන් හද මණ්ඩලේ දරාගෙන තමන්ගේ දරුවට කිසිදු සීරීමක්වත් කිසිදු පුංචි හෝ රෝග බාධාවක්වත් නොවැළඳී නිරෝගීව සුබ උපන්දිනයකට ආශිර්වාදයක් ලබා දීම අරමුණු කරගෙනමයි මාළියේ කරබිට මව්තුමිය ඇතුළු ඒ පවුලේ හැමෝම පින්වත් කුසල් විමුක්ති කරුණාරත්න පුතුණුවන්ට ඒ උතුම් ආශිර්වාදයන් සිදු කරන්නේ නැවත නැවතත් මහා සංඝයාගේ ආශිර්වාදය ලබා දෙනවා සියලු දෙවියෝ සාදු නාද්දී මේ පින් අනුමෝදන් වෙත්වා දෙවියන්ගේ දිවිසුරු වඩා වර්ධනය කරගනිත්වා දෙවියන්ගේ ආශිර්වාදයේ රැකවරණය නොඅඩුව ඔබ හැම දිනාටම සැලසේවා නිරෝගිමත් උපන් දිනයකට තෙරුවෙනි ආශිර්වාදයේ සැලසේවා මේ ගෝර දුක්ඛිත සසරගත ජීවිතයෙන් එතරව ලබන අමා මහ නිවනින් සැනසෙන්නටම පාරමිතාවක්ම වේවා කියලා අපි ආශිර්වාද කරනවා කවුරුත් වන්දනා කරගන්න අභිවාදන සීලිස නිච්ඡං මජ්ජහා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සංඝ සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිඤාතේ සමිජ්ජතු සෑම දිනාටම තෙරුවන් සරණයි